අවුරුදු 6 කුඩා දරුවෙක් මේ දරුවාගේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? අම්ම කියන්නේ. හාමුදුරනේ මේ හැමදාම බඩ රිදෙනවා කියනවා කෑම කන්නෙත් නෑ මොකුත්. හවස 6ට දවල් 12ට රෑ 12ට හැමදාම හීනෙන් බය වෙලත් කෑ ගහනවා. බිම් පෙරලි කෑ ගහනවා හොඳටම වැලි හැම අරගෙන ගෙදර හැමෝටම ගහනවා. කෙල ගහනවා බුදු පහනේ තෙල් ගහගත්තාම එතන කෙල ගහනවා. මාව පෙන්වන්න බෑ හාමුදුරනේ. දැන් ඇත්තටම හාමුදුරුවන්ගේ මේ දේවල් කරාට පස්සේ ඇත්තටම සුවයක් තියෙනවා හාමුදුරන්ට ගොඩාක් පිං. මම ගොඩාක් තැන්වලට ගියා. මේ කිසිම තැනකින් අනිත් තැන්වලදී හාමුදුරනේ හොඳයි කිව්වට කිසිම තැනකින් සුවයක් වුණේ නැහැ. හාමුදුරන්ගේ තැනට ඇවිල්ලා සතියයි ගියේ දරුවා ඇත්තටම මේ හොඳටම හොඳයි දැන් හොඳටම. දැන් මේ අම්මගේ කියම අහන්නේ අම්මට නේ ඔක වැඩිපුරම දැනෙන්නේ දරුවා කොච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බ දරුවෙක් මේ මිනිස්සු මට hina වෙන හොඳට මතක තියාගන්න මම මේ කියන්නේ රිදෙයියුන්ට අහගෙන හිටපල්ලා මේ දරුවෝ මේ අම්මලාගෙන් මේ දෝෂෙ ගිහින් තියෙන මේ දරුවන්ට මේ අම්මටත් කැවිලා තියෙන දෙයක් විසක් දීලා තිබ්බ දෙයක් බඩෙන් මේ දරුවට විසට ගිහිල්ලා තියෙනවා කලලේට ගිහිල්ලා තියෙනවා ලේ වලට ඊට පස්සේ මේ දරුවට කිරි දෙනකොට කිරි වලින් මේ විස තැම්පත් වෙලා බඩේ ඊට පස්සේ යක්ෂ බලවේගයක් hina යක්ෂයා කියලා කියන්නේ මේ ඔය hina නෝන් දන්නේ නැහැ මේක තරම මොකද්ද කියලා මේ hina යක්ෂයා මේ දරුවට බැඳිලා ඊට පස්සේ අන්න ඒක තමයි කියන්නේ වැලිය අරන් ගහනවලු අම්මලට කීකරු නැහැලු බුදු පහනට කෙල ගහනවලු බලන්නකො දරුවෙක් කරන වැඩි කරන්නේ කියලා එතකොට රෑ හරියටම 6 ටයිම් එකට අමාරු වෙන්නේ කියලා නේ පෙරලි අඬනවලු රෑ 12ට අඬනවලු මේ ඊට පස්සේ කන්නේ බොන්නේ ඒ ප්‍රශ්න හාමුදුරනේ කෑම නෑ මේ කන්නේ බොන්නේත් නැහැලු මේ ලෙඩ ප්‍රශ්න නිතර ලෙඩ වෙනවා ඔන්න බලන්න දරුවගේ ප්‍රශ්නේ එතන මම මේ වීඩියෝ එකක් කරන්න හිටියේ මේ දරුවෝ ගැන ගොඩාක් දෙනෙක් අම්මලා දරුවන්ට ගගහා මේ හදන්න හදනවා. නමුත් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දරුවන්ට වසංගතය වගේ අම්මලාගෙන් විස ගිහිල්ලා තියෙනවා දරුවන්ට කිරි දෙනකොට විස යනවා, ලේ වලින් විස යනවා. ඊට පස්සේ දැන් ඔන්න වෛද්‍යවරු කියලා තියෙනවා වැඩිපුරම දැන් ගේන දරුවෝ විකෘතිවිලි කියලා. හම්බෙන ළමයි. ඒ කියන්නේ අම්මලා බඩේ විස තියාගෙන දරුවෝ හැදුවොත් වෙන්නේ මේකයි හොඳට මතක තියාගන්න මම කිව්වා කියලා මේවා ලියලා තියාගනින්න. වෙන්නේ මොකද්ද? දරුවන්ගේ ඇස් දුර්වලතා ඇතිවෙනවා උපදිනකොට. ඊට පස්සේ කන් ඇහෙන්නේ නැතු වෙනවා. ස්නායු ආබාධ. ඊට පස්සේ කතා කරන්න බෑ. ඊට පස්සේ සමයින්ගේ කකුල් හීන වෙනවා. අප්පඝාත වෙලා කුරු අප්පඝාත වෙලා උපදින්නේ. ඊට පස්සේ විකෘති වෙනවා. හොඳට අවුරුද්දක් දෙකක් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ එකපාරට රෝද පුටුවට වැටෙනවා. මේ ගේන ළමයි කියන්නේ. ඊට පස්සේ කිරි දෙන්න බෑ. කිරි බොන්නේ නැහැ. කෑම කන්නේ නැහැ. කිරි බිව්වම ඇඟ ඉදි වෙනවා. ඇඟ පළු දානවා, රතු වෙනවා, රෑෂ් දානවා. මාස 10 දරුවන්ට පොම රෑෂ් දාලා තියෙනවා. එතකොට මේක වෛද්‍යවරුන්ට හිතා ගන්නත් බෑ. මේ විශේෂඥ වෛද්‍යවරු 50ක් ගාඩි ගියත් හොඳ කරන්න බෑ. මම හොඳ කරලා දෙනවා. හොඳට මතක තියාගන්න කොච්චර කොහෙ ගියත් හොඳ කරන්න බෑ මේ ළමයින්ට හැදෙන ලෙඩ. මොකද හේතුව ඒවා ලෙඩ නෙමෙයි. මේ හොඳ මතක තියාගන්න මේවා ලෙඩ නෙමෙයි. මේ දරුවන්ට මේ විස දෙමව්පියන් ගිහිල්ලා තියෙන්නේ. දෙමව්පියන්ට පෞල් විනාශ වෙන්න, පෞල් කඩාකප්පල් කරන්න, ඒකකා ભેද කරන්න, ඊර්ෂ්‍යාවෙන් තමන්ගේම ඥාතීන් අසල්වාසීන් ළඟ ඉඳලා කරන දේවල්, දීපු දේවල්, කරපු දේවල් තමයි මේ තිබුණේ. ඉතින් ඒ නිසා දැන් බලන්න අම්මෝ පෙන්නන්න බැරුව හිටපු ළමයා දැන් සතියෙන් හොඳ වෙලා. තැන් වල ගියාලු, හැමතැනම ගියාලු, හරි ගියේ නැහැලු. මෙහෙන් සතියෙන් හොඳ වුණේ කොහමද? ඒ නිසා තමයි කියන්නේ මේ ප්‍රශ්නේ හරියට අඳුනගෙන ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ වගේ දරුවෝ ඉගෙන ගන්න ඊට පස්සේ මේ ළමයාගේ අධ්‍යාපනය ඔක්කොම ඉවරයිනේ. ඉතින් මේ ලොකු උනා නම් මේ විදිහට ගියාන ලෙඩ වෙන එක පැත්තකින් අධ්‍යාපනය දුර්වල වෙනවා, ඉගෙන ගන්නේ නැහැ, ඉස්කෝලේ යන්නේ නැහැ, හිතුවක්කාර වෙනවා, නාන්‍යයන් ගෝර හදන්නේ නැහැ, කාලසකම, කම්මැලිකම සම්පූර්ණ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. ඒ නිසා ළමයින්ට වෙලා තියෙන හානිය මේක තමයි මේ හොඳ වෙලාව මට මේ හම්බෙච්ච වීඩියෝ එක කරන්න ළමයි ගැන මම කරන්න හිතන් ඉන්නේ. හිනාව යල්ලා මට හිනාලා තොපි යන්නපල්ලා. අන්තිමට වෙන්නේ මට හිනාවුන් ටිකක් ඉන්න මුකුත් දන්නේ නැති ටික. උන්ටත් දරුවෝ හම්බ වෙන පස්සේ අන්තිමට මාගාවට තමයි එක්කන් එන්න වෙන්නේ. මොකද මට හිනා වෙච්ච ඔක්කොම ලෙඩ වෙලා මංගාවට ඇවිල්ලා ප්‍රතිකාර කරගත්තා. මතක තියාගන්න ඉන්න අන්තිමට බලලා ලෙඩ වුණාම හොද කරන්න තියෙන්නේ ඉන්නේ මේ සිවුර තමයි. සිවුරට බැන්නට. ඒ නිසා හොඳට මතක තියාගන්නලා මේ ඉදිරි පරම්පරාව විනාශ වෙනවා. අඩු ආයුෂයෙන් ලෙඩ වෙලා මැරිලා යනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේවා තමයි සටහන් දැන් පේනවා. ඉක්මනින්ම ඊළඟ පරම්පරාව ලෙඩ වෙලා අඩු ආයුෂයෙන් අවුරුදු 40න් 50න් 60න් ඉවර වෙනවා. මෙන්න මේ ප්‍රශ්න නිසා හොඳට මතක තියාගන්න දරුවෙක් හදනවා නම් කවදාවත් බඩේ විස තියන් දරුවෝ හදන්න එපා. ඔය විස ස්කෑන් වලට අහු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඉනාවිස කවිලා තියෙන මේ ಜಾති වනසලා තියෙන්නේ. ගලෙවිලි ගිහලා බලන්න 300කට වැඩි දවසට විරේක කරනවා. ඒතකොට සතියට කීයක්ද මාසෙට කීයක්ද? මමනේ කරෝනා. ඇයි මේ විස කැවිලා දීලා කරපු දේවල් අදිහුණේ අනවින කොඩවින බන්ධන ඒවා කරලා තියෙන්නේ මොනවද ලබා ගන්නද? හම්බෙච්ච ලබ්බකුත් නැහැ කරන උන්ට. හැබැයි ඉතින් මෙන්න මේ දේවල් නිසා මේ මිනිස්සු වෙනසෙනවා. නැති වෙලා තියෙන. ඒ වගේම දරු පරම්පරාවත් ඉවරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මම අද කිව්වයි කියලා. මම මැරිච්ච දවසක හරි බලට මේ ක්‍රමයට හොඳ කරගත්තොත් නිසා වෙන ක්‍රම වලට මේක හොඳ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ හෙළවේද හස්තේ මේ හෙළවේදකම අපිට ලැබිලා තියෙනවා ඒ සහතික පව. මේ අතින් මම දසදහස් ගාණක් හොඳ කරලා තියෙනවා. මේ දරුවත් අපි හොඳ කරලා තියෙනවා. මම අතවත් කියන්නේ නැතුව මේ හොඳ කරලා ඉවරයි. ඒ නිසා ඒ අම්මගේ සතුටේ ප්‍රකාශ කරන්නේ ඒ දරුවට දැන් හොඳයි කියනවා. සතියෙන් කොහොමද හොඳ වෙන්නේ? ඒ නිසා ශියා කළ දැනුවත් කරන්න දරුවෝ අනාගත පරපුර ගැන ආදරයක් තියෙනවා මේ දරුවන්ව බේරගන්න. බෙහෙත් කරලා බේරන්න බෑ මේ තියෙන දෝෂ අයින් කරා නැතුව. කරන්න බෑ. අමුනුෂ්‍ය දෝෂ කරපු දේවල් කියන. තේරුම් ගන්න ශියා කරලා දැනුවත් කරන්න ඒක පිනක්. තේරුවන් සර්.